බිම්මල් වගාවේදී තියෙන තවත් ගැටලුවක් තමයි බිම්මල් කැකුළු ඇවිල්ලා ඒක එහෙම වේලිලා පර වෙලා යනවා. ඒකට හේතු කීපයක්ම තියෙනවා. දැන් මේ රූපරාමුවේ පේන විදිහට මේ පොට් එක දිහා බලන්නකෝ. මේ පොට් එකේ ඇත්තටම මූණත විවෘත කරලා තියෙනවා හොඳටම වැඩි. අධික පෑවිල්ල තියෙන කාලගුණයක් තියෙනකොට මේ සිද්ධිය ගොඩක්ම වෙනවා. අධික පෑවිල්ල සහ වියලි සුළඟ නිසා බිම්මල් මයිසිලමය ඉක්මනින්ම වේලීමකට ලක් වෙනවා. මයිසිලමය ඔය විදිහට වේලලා ගියාම අලුතෙන් එන කුඩා මල් කැකුළු පිපෙන්න සහ ඒවා සම්පූර්ණ වෙන්න අවශ්‍ය කරන ජලය මයිසෙලමිය තුලින් අවශෝෂණය කරගන්න බැරි වෙනවා. අන්න ඒ නිසා තමයි ඔය කුඩා මල් කැකුළු පර වෙලා යන්නේ. ඒ නිසා කිසියම් අවස්ථාවක වගා මල්ලේ මුහුණත ලොකුවට විවෘත කරන්න එපා. සාමාන්‍ය විවෘත කරනවා නම් රුපියල් 2 කාසියක ප්‍රමාණයට වගේ මුහුණත විවෘත කරන්න. නැත්තම් බට කෑල්ලෙන්ම මල් ගන්න. දැන් ඔයා කරන්න ඕනේ මුලින්ම ඔය වගා මල් වල පර වෙලා තියෙන කුඩා මල් කැකුළු ඔක්කොම ගලවලා ඉවත් කරන්න ඕනේ. ඉන්පස්සේ ජලය ලීටරයකට මැග්නීසියම් සල්ෆේට් ග්‍රෑම් 15ක් හා ග්ලූකෝස් ග්‍රෑම් 25ක් දිය කරලා අවස්ථා දෙකකදී හොඳට ස්ප්‍රේ කරන්න. ස්ප්‍රේ කරලා ඉවරලා සුපුරුදු පරිදි නැවත වතුර ස්ප්‍රේ කරන්න. අනිත් එක ජලය ගොඩාක් හිටින්න ස්ප්‍රේ කරන්න එපා. ජලය කුඩා බිඳිටි වගේ මූණත හිටින්න විතරක් ස්ප්‍රේ කරන්න. ජලය ගොඩාක් ස්ප්‍රේ කරලා මූණත තෙත ගොඩාක් වුණාම වෙනත් දිලීර ආසාදන, බැක්ටීරියා ආසාදන බිම්මල් පොට් එකේ ඇති වෙනවා. ඒක නිසා ඒක නැත් ඔයගොල්ලෝ කල්පනාකාරී වන්න. වියලි කාලගුණයක් තියෙනකොට කොහොමද බිම්මල් ගෘහය පවත්වාගෙන යන්න ඕනේ කියලා මම වීඩියෝ එකක් දාලා ඇති. ඒ වීඩියෝ එක ඔයාලා බලන්න. බලලා නිසියාකාරව බිම්මල් ගෘහය නඩත්තු කරන් පවත්වාගෙන යන්න. බොහොම ස්තුතියි.